Hi guys, සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Movies Seeker YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ ඩ්වෙයින් ජොන්සන් සහ Marvel ලෝකයේ සුපිරි වීරයා ක්‍රිස් එවන්ස්ගේ අලුතින්ම රිලීස් වුණ The Red One movie එක. කතාව පටන් ගන්න කලින් කියන්න ඕනි මේක කැම් කොපි එකක්. ඒත් පුළුවන් තරම් දුරට movie එකේ කොටස් ඔරිජිනල් විදිහටම ගන්න එඩිට් කරලා තියෙන්නේ. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේකේ වෙන්නේ නත්තලට කලින් දවසේ සැන්ටා ක්ලෝස්. ඒ කියන්නේ නත්තල් සියව කල්ලියක් පැහැර ගන්නවා. මේක නිසා ඊළඟ නත්තල සම්පූර්ණයෙන්ම අනතුරේ. ඉතින් නත්තලේ ආරක්ෂකයා ඩ්‍රිෆ්ට් ඒ කියන්නේ ඩ්වෙයින් ජොන්සන්ට සිද්ධ වෙනවා ලෝකේ කපටිම හොරෙක් වෙන ජැක් ඒ කියන්නේ ක්‍රිස් එවන්ස් එක්ක නත්තල් සියව හොයාගෙන නත්තල බේරගන්න. ඉතින් අපි බලමු කොහොමද මෙයාලා නත්තල් සියව හොයාගන්නේ සහ නත්තල බේරගන්නේ කියලා. මම Movies Seeker. කතාව පටන් ගන්නේ නත්තලට කලින් දවසේ රෑ පොඩි ළමයෙක් එයාගේ මාමගෙන් කාමරවල යතුරු හොරකම් කරලා එයාගේ පවුලේ අනිත් නෑදෑ ළමයිට පෙන්නනවා ඇත්තටම නත්තල් සිය කියලා කෙනෙක් නෑ. අපේම අම්මලා තාත්තලා තමයි අපිට නත්තලට උදේට තෑගි දෙන්නේ කියලා. ඒ වගේම මෙයා ඒ වෙනුවෙන් ගාස්තුවක් විදිහට චොකලට් ටොෆිස් මෙයාලගෙන් ගන්නවා. මේ වෙලාවෙදී මෙයාගේ මාමා ඇවිල්ලා තේරුම් කරන්න උත්සාහ කරනවා ඇත්තටම නත්තල් සීයා ඉන්නවා. එයා හැම නත්තලටම තෑගිත් තරන් එනවා කියලා. ඒත් ළමයා පිළිගන්න කැමති වෙන්නේ නෑ. ඊට පස්සේ එදාර නත්තල් සියයට තියලා තිබ්බ කිරි එකයි බිස්කට් ටිකයි ඔක්කොම මෙයා කාලා දානවා. අවුරුදු 30කට පස්සේ ඒත් නත්තල් මාසෙම කැෆේ ෂොප් එකක ගෑනු කෙනෙක් එයාගේ බීම එක අරන් ඒක මේසයක් උඩින් තියලා බීම බටයක් ගන්න යනකොට හොරෙක් එයාගේ බීම එක අරන් යනවා. ඒ වගේම ඒ හොරා මිනිස්සෙක්ගේ පත්තරෙකුත් හොරකම් කරන් යනවා. මේ ඉන්නේ හොරා. හැමෝම දන්නවනේ කවුද මේ කියලා. මෙයාගේ නම තමයි ජැක්. මෙයා මේ වෙලාවේ හොර වැඩකට යන ගමන් ඉන්නේ. ඉතින් මෙයාට මේ කම්පැනි එකේ ඇතුළට යන්න ඒකේ වැඩ කරන කෙනෙක්ගේ පාස් එකක් ඕන නිසා එතන ගින්නක් ඇති කරලා මේ කෙනාගේ පාස් එක හොරකම් කරලා කොහොම හරි හොරෙන් ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා මෙයා අවශ්‍ය දේ කරගෙන එළියට ඇවිල්ලා පුංචි ළමෙක් කකා හිටපු ලොලිපොප් එකත් හොරකම් කරගෙන මෙයා යනවා. ඔන්න දැන් කතාව පටන් ගන්නවා. මේ ඉන්නේ නත්තලේ ආරක්ෂකයා ඩ්‍රිෆ්ට්. මේ වෙලාවේදී මිනිස්සු ගොඩ දෙනෙක් පොලිමේ එනවා නත්තල් සීයව හම්බෙන්න. ඉතින් හම්බෙන්න එන කට්ටිය නත්තල් සීයට දෙන දේවල් ඩ්‍රිෆ්ට් හුඟක් පරීක්ෂා කරලා නත්තල් සීයට දෙන්නේ. මෙතෙන්දී සමහර මිනිස්සු එක එක දේවල් හොරකම් කරනවා. සමහර කට්ටිය රණ්ඩු වෙනවා. ඉතින් ඩ්‍රිෆ්ට් මේ ගැන ලොකු කලකිරීමකින් ඉන්නේ. මිනිස්සුන්ව හම්බ වෙලා නත්තල් සිය ඩ්‍රිෆ්ට් එක්ක එතනින් පිටත් වෙනවා. යන අතරේ 100ට මිනිස්සෙක් කෑම එකක් දෙනවා. ඒක ඩ්‍රිෆ්ට් හොඳට බලලා තමයි නත්තල් 100ට දෙන්නේ. ඉතින් මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් ඩ්‍රිෆ්ට් කොච්චර නත්තල් 100ගේ ආරක්ෂාව ගැන හිතනවද කියලා. නත්තල් 100යි ඩ්‍රිෆ්ට්වි ගුවන් තොටුපළට එනවා. ඇවිල්ලා ගුවන් තොටුපළේ ඇතුළට යනවා. එයාලා ඇවිල්ලා තියන්නේ උත්තර ධ්‍රවයට පිටත් වෙන්න. නත්තල් 100යි ඩ්‍රිෆ්ට්වි ඇවිල්ලා පිනිමෝත් එක්ක කතා කරලා එයාලට එයාලගේ ආසම කෑමක් දීලා දෙන්නම කරත් එරනගලා උත්තර ධ්‍රවයට පිටත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පිනිමෝන්ගේ අන්තට්ටුවල පාටත් වෙනස් වෙලා එකපාරටම උත්තර ධ්‍රවයෙන් මතුවෙනවා. හරියට ටෙලිපෝට් වුණා වගේ. ටිකකින් නත්තල් 100ගේ නගරයට ලං වෙනවා. මෙයාලගේ නගරේ එළියට පේන්නේ නැති වෙන්න ආවරණයක් දාලා තියෙන්නේ. නත්තල් 100 මේ දොර අරිනවා. ඊට පස්සේ මේ ලස්සන නගරෙ උඩින් ගිහිල්ලා එයාගේ ගෙදරට කරත්තේ ගොඩ බානවා. ඉතින් මෙතන තමයි ළමයිට නත්තලට දෙන තෑගි සූදානම් කරන්නේ. නත්තලට තව දවසක් වගේම පැය 4ක් වගේ කාලයක් තියෙන්නේ. ඉතින් මෙතන හුඟක් කලබලයි. මේ ඉන්නේ නත්තල් සියගේ වයිෆ් මිසිස් සැන්ටා. මේ වෙලාවේදී මෙයාත් කට්ටියට උදව් කරන ගමන් ඉන්නේ. ටික වෙලාවකින් නත්තල් සිය එයාගේ වයිෆ් එක ජිම් එකට වෙලා එක්සර්සයිස් කර ඉන්නකොට ඩ්‍රිෆ්ට් එනවා. මෙයා එන්නේ අස්සිමේ ලිපිය දෙන්න. ඩ්‍රිෆ්ට් ලිපිය සියගේ අතට දෙනවා. ඉතින් මේකට මිසිස් සැන්ටර් වගේම නත්තල් සියටත් ගොඩක් දුකයි. එයාලට හිතාගන්න බෑ මොකද්ද හේතුව කියලා. ඉතින් නත්තල් සිය ඇයි අහනවා. මේ වෙලාවේදී ඩ්‍රිෆ්ට් කියනවා ළමයි ලොකු නම වෙනස් වෙනවා. ඒ වගේම එයාලගේ හැසිරීම නිසා එයා හුඟක් කලකිරීමෙන් ඉන්නේ. ඉතින් තව දුරටත් එයාට මේක කරගෙන යන්න අමාරුයි. එයා මේකෙන් අයින් වෙන්න තීරණය කරනවා කියලා නත්තල් සියයට කියනවා. නත්තල් සිය ඩ්‍රිෆ්ට් තේරුම් ගන්නවා. ඒ වගේම අන්තිම පාරට ඩ්‍රිෆ්ට් තෑගි බෙදන්න එන්න කියලා කතා කරනවා. ඩ්‍රිෆ්ට් ඒකට කැමති වෙනවා. මේ අතර කල්ලියක් හිමේ ඇවිදගෙන එනකොට එක්කෙනෙක්ව නගර ආවරණය වදිනවා. ඊට පස්සේ මෙයාලා ආවරණය හිල් කරන්න පටන් ගන්නවා. ටිකකින් ඩ්‍රිෆ්ට් නිදහසේ පාරේ ඇවිදගෙන ඇවිල්ලා නත්තල් සියගේ ගෙදර දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී ගෙදර එක කාමරයක ලයිට් ඔෆ් වෙලා නිසා මෙයා ආරක්ෂකයන්ට කියනවා බලන්න කියලා. හැබැයි ඒත් එක්කම තව කාමරයක ලයිට් ඔෆ් වෙනවා. මේ වෙලාවේදී මෙයාට සැක හිතෙනවා. ඉතින් මෙයා හැමෝගෙම අහනවා කවුද නත්තල් 100 එක්ක ඉන්නේ කියලා. ඒත් කවුරුත් නැහැ. ඉතින් ඩ්‍රිෆ්ට් ඉක්මනින් නත්තල් 100ව හොයාගෙන එයාගේ කාමරයට යනවා. ඒත් මෙයා කාමරයට එනකොට ඥානයකින් නත්තල් 100ව පැහැරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ඩ්‍රිෆ්ට් ඉක්මනින් ආරක්ෂකයන්ට මේ ගැන කියලා බල්කනියෙන් බිමට පනිනවා. පැනලා ඒක පස්සේ පන්නගෙන යනවා. කොහොම හරි ඩ්‍රිෆ්ට් යානය උඩට පනිනවා. ඒත් ඒක පාලමක වදින්න යන්නේ. ඉතින් ඩ්‍රිෆ්ට් ඒකෙන් පනිනවා. ඊට පස්සේ පුංචි සෙල්ලම් බඩුවක් අරන් බිමට දාලා එයාගේ අතේ තියෙන උපකරණයකින් ඒක ඇත්ත එකක් කරලා ඒකෙන් හොරු පස්සේ පන්නගෙන යනවා. කොහොම හරි ඩ්‍රිෆ්ට් අයිස්කන්දකින් හොරුන්ගේ යානය හිර කරලා යානයේ දොර ඇරලා බලනවා. ඒත් ඇතුලේ කවුරුත් නැහැ. ඒත් එක්කම ප්ලේන් එකකින් හොරු පැන ගන්නවා. ඩ්‍රිෆ්ට් මූලස්ථානයට එනවා. ඇවිල්ලා මේ ගැන හැමෝගෙම අහනවා. මේ වෙලාවේදී මොරායකේ අධ්‍යක්ෂක සෝයි හාලෝ මිත්‍යා අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ අධිකාරියට මේ ගැන කියනවා. එයාලට පුළුවන් වෙනවා උත්තර ධ්‍රවයේ රාසිගත ස්ථානය හොයාගත්තේ ලෝකේ ඕනෑම දෙයක් හොයාගන්න පුළුවන් ෆොක්ස් කියන මිනිස්සයා කියලා. ඒත් කවුරුත් එයාව දන්නේ නැහැ.
ඊළඟට අපිට පෙන්නනවා ජැක් කලින් දවසේ මත් වෙලා බාත්රූම් එකේ නිදාගෙන ඉන්නවා. මේ වෙලාවේදී ජැක්ට එයාගේ කලින් වයිෆ්ගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා ළමයාව ඉස්කෝලෙන් ගන්න එයාට ඉස්කෝලට යන්න අමාරුයි. එයා ගොඩක් මේ වෙලාවේ බිසි කියලා. ඉතින් ටිකකින් ජැක් ළමයාවත් අරන් එයාත් එක්ක කතා කර කර ගෙදරට එනවා. ඇවිල්ලා ළමයාව දාලා ආයෙත් එයාගේ වැඩට පිටත් වෙනවා. මේ වෙලාවේ ජැක් ගෙදරට යන ගමන් ඉදී එයාට තේරෙනවා එයාගේ පස්සෙන් කට්ටියක් එනවා කියලා. ඉතින් මෙයා මෙතනදී කටියත් එක්ක සටන් කරලා කොහොම හරි පැන ගන්නවා. ඒත් සොයි ඇවිල්ලා ජැක්ට කරන්ට් එක වද්දලා මෙයාට සීය නැති කරනවා. ටික වෙලාවකින් ආයෙත් ජැක්ට සීය ගන්නවා. අරගෙන ජැක්ගෙන් මේක ගැන අහනවා. ඒත් ජැක් මේක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් සොයි සෙබළුන්ට කියනවා මෙයාව පෙට්ටි කරන්න කියලා. ටික වෙලාවකින් ජැක්ක පෙට්ටියක දාගෙන උත්තර ද්‍රවයට අරන් එනවා. අරන් ඇවිල්ලා මෙයාගේ අත් නිදහස් කරලා මෙයාට සොයිත් එක්ක එන්න කියනවා. ඔයාලට මතක ඇති මෙයා තමයි කතාවේ මුලදිම නත්තල් සීයා කියලා කෙනෙක් නැහැ. ඒවා බොරු කතා කියලා එයාගේ නෑදෑ ළමයිට කිව්වේ. ඉතින් මේ වෙනකොට ජැක් 4 වෙනි මට්ටමේ ලොකු තොරතුරු හොරේ. ඉතින් මෙතනදිත් නත්තල් සීයා වගේම නත්තලේ කතා බොරු කියලා හිතලා සොයිට කියනවා ඔයාලා නේද බොරු දේවල් මවා පාන්නේ කෝ ඔයාලගේ බිග් ෆුට් කියලා. හැබැයි ඒත් එක්කම මූණේ කටින් ගින්දර පිට වෙන අස්සෙක් මෙයාගේ ඉස්සරහට හම්බෙනවා. ජැක් මේකට හොඳටම බය වෙනවා. ඒ වගේම ඔළුව නැති මිනිහෙක්ට මාංචු දාලා අරගෙන යනවා මෙයා දකිනවා. ඒ වගේම එයාගේ ඔළුව වට්ටක්ක ගෙඩියා. ඒක සෙබළු දෙන්නෙක් වීදුරු පෙට්ටියක දාගෙන ඇවිල්ලා සෝයිගෙන් අහනවා කොහෙද හිර කරන්න ඕනි කියලා. සෝයි යාලට හිර කරන්න ඕනි තැන කියලා ජැක්ව එක්කගෙන යනවා. මේ වෙලාවේදී ජැක් හිතන්නේ එයාට කරන්ට් එක වැදිච්ච එකේ මොකක් හරි වෙලා කියලා. ඒත් සෝයි තේරුම් කරනවා මේ ඇත්තම ලෝකේ ඇත්තම දේවල් කියලා. සෝයි ජැක්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් ජැක් ඇත්තරම නත්තල් සීයාව පැහැරගත්ත අය ගැන මුකුත්ම දන්නේ නැහැ. සෝයි ජැක්ට කියනවා ඔයා හොරුන්ට උදව් කරේ නත්තල් සීයාව පැහැර ගන්න කියලා. ඉතින් මෙයා මේක ගැන ගොඩක් පුදුම වෙනවා. ඒත් එක්කම මෙතනට ඩ්‍රිෆ්ට් එනවා. ඇවිල්ලා කවුද පැහැරගත්තේ කියලා අහනවා. ජැක් කියනවා රහස් කල්ලියකට තොරතුරු දුන්නේ කියලා. ඩ්‍රිෆ්ට් තන්නේ එයා බොරු කියනවා කියලා හිමවලහැට එන්න කියනවා හොල්ලලා හරි දැනගන්න. වලා ඇවිල්ලා ජැක්ව හිර කරගන්නවා. ඉතින් ජැක් කියනවා එයාට නත්තල් සීයාව හොයලා දෙන්න පුළුවන් කියලා. ඩ්‍රිෆ්ට් අකමැත්තෙන් වුණත් ජැක් එක්ක නත්තල් සීයාව හොයන්න කැමති වෙනවා. මේ වෙලාවේදී සොයි ජැක්ගේ කකුලට ට්‍රැකර් එකක් හයි කරනවා. මොකද ජැක් කියන්නේ 4 නම මට්ටමේ ලොකු හොරෙක්නේ. ඉතින් මෙයා පැනලා ගියොත් කියලා. ඒ වගේම සොයි කැමති වෙනවා ජැක්කි ගාන වගේ දෙකුණයක් ගෙවන්න. ඊළඟට පෙන්නනවා නත්තල් සීයා ටිකක් වෙනස් විදිහේ කූඩුවක හිර කරලා තියෙනවා. මේ වෙලාවේදී සීයාට සීයනවා. ඒත් එක්කම කල්ලියේ නායිකාව ඇවිල්ලා නත්තල් සීයා එක්ක කතා කරනවා. මෙයා මේ ලෝකේ ලස්සන තැනක් කරනවා කියලා නත්තල් සීයාගේ බලය උරා ගන්න මැෂින් එකක් ස්ටාර්ට් කරනවා. මේ අතර ජැක් සහ ඩ්‍රිෆ්ට් දෙන්න උත්තර ද්‍රවයේ තියෙන සෙල්ලම් බඩු කඩේකට යනවා. මේකෙදි ඩ්‍රිෆ්ට් එක සෙල්ලම් බඩු ගන්නවා. ඒ වගේම ජැක්ට කියනවා හොඳ සෙල්ලම් කාර් එකක් ගන්න කියලා. මේව අරගෙන ඩ්‍රිෆ්ට් ජැක්වත් එක්කගෙන කඩේ ඇතුළට යනවා. ගිහිල්ලා දොරක් හැරලා ඒකේ තියෙන ආවරණයක් හරහා යනවා. ජැක් යන්න බයයි. ඉතින් ඩ්‍රිෆ්ට් අත දාලා ජැක්ව ඇදලා ගන්නවා. ඊට පස්සේ කඩෙන් එළියට එනවා. මෙයාලා ඇවිල්ලා තියෙන්නේ හවායි වලට. මේක ගැන ජැක් ඇහුවම ඩ්‍රිෆ්ට් උත්තර දෙනවා ඔක්කොම සෙල්ලම් බඩු කඩ එකට එකතු කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ජැක්ට ගන්න කියපු සෙල්ලම් කාර් එක අරගෙන ඒක පාරෙන් තියලා ඇත්ත එකක් කරනවා. ජැක්ට මේක හිතා ගන්න අමාරුයි. ඩ්‍රිෆ්ට් කියනවා මුකුත්ම අහන්න එපා කියලා ගමන පටන් ගන්නවා. මේ අතර හොරුන්ගේ නායිකාව එයාගේ සේවකයන්ට ආයුධයක් ගේන්න කියලා සීයාගේ බලය මේකට අරගන්නවා. මේ අතර ජැක් සහ ඩ්‍රිෆ්ට් නත්තල් සීයාව හොයන වැඩේ ජැක්ට බාර දුන්න තරවකාරයන්ව හොයාගෙන යනවා. ජැක් මෙතනට ගොඩක් කැමති වෙනවා. මේ වෙලාවේදී ඩ්‍රිෆ්ට් කියනවා අවදානෙන් ඉන්න ආපු වැඩේ කරන්න කියලා. ඉතින් ජැක් බීච් එකේ ඉන්න මිනිස්සුන්ගේ පෙනුමෙන් එයාලා ගැන විස්තර කරනවා. මේ වෙලාවේදී බීච් එකට සපත්තු දාලා ඉන්න කෙනෙක් ගැන ජැක්ට සැක හිතෙනවා. ඉතින් එයාගේ පස්සෙන් ගිහිල්ලා ජැක් තීරුම් කරනවා එයාලගේ අතේ තියෙන ටැටූ එකෙන් එයාලා තමයි ජැක්ට වැඩේ බාර දුන්න කෙනාගේ ආරක්ෂකයෝ. ඒ වගේම අර ඉන්න වැඩේ බාර දුන්න කෙනා කියලා. මේ වෙලාවේදී ජැක් එපා කියද්දි